මම මේ කෝච්චියේ නැගිද්දි රෑ 10යි වෙලාව. මට ටිකක් නිින්ද ගියා. හැබැයි මං ඇහැරෙද්දි කවුරුත් හිටියෙම නැහැ. අඩුම තරමේ සිගරට් චෙක් කරන කෙනෙක්වත්. එළියේ තියෙන්නේ මහා ඝන අන්දමේදුමක් විතරයි. මේ කෝච්චිය මේ කොහෙටද යන්නේ? මම ඉස්සරහා පෙට්ටියට යන්න හැදුවා. හැබැයි ඒ පෙට්ටිය ඊටත් වැඩිය පරණයි. මට දැනෙන්නේ මම වෙනම කාලෙකට ආවා වගේ. මේ ෂීට් එක උඩ කාගෙද ඔරලෝසුවක් තියෙනවා. මම ඒක අතට ගත්තා. දෙවියනේ ඒකේ කට් කරගෙන අනිත් පැත්තට. මොකක්ද උනේ? දෙවියනේ ලයිට් නිවුණා. මට මොකුත් පේන්නේ නැහැ. රතු ලයිට් පත් උනේ. ඒත් ඒ කවුද එතන ඉඳන් ඉන්නේ? එයා මන් දිහා බලාගෙන ඉන්නේ. එයා එකපාරටම මන් ළඟට ආවා. මට එච්චරයි මතක තියෙන්නේ.